2026දී WhatsApp එකට username update එක ළඟදී ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලා දෙනේ ගොඩක් දෙනෙක් දැකලා ඇති username update එක. ඉතින් මම ආ වීඩියෝ එක ඇතුළතදී කතා කරනවා ඒ username update එක දැම්ම හදාගන්න ඕනේ නැත්නම් ඔයාලට ඒක හදන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකින් තමයි අද වීඩියෝ එක ඇතුළතදී කතා කරන ඒක සම්බන්ධ ඉතින් වීඩියෝ එක රැදිරින් අවසන් නම් මේ අප්ඩේට් එක හදාගන්න නැත්නම් ඔයාලට හදන්න වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි යමු වීඩියෝ යන්න ගන්න දිනවස් ටෙක්නික් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ඕල් කරන්න. එහෙනම් අපි යමු Dinovax Technic. ඉතින් අපි username එක දාගන්න ඕන. ඔයාලා ඉතින් ඒ කියන්නේ ඔයාලට ඕන කෙනෙක් එක්ක මැසේජ් කරලා username එක දාගත්තට පස්සේ ඔයාලෝනේ ඉතින් ඔයාලා නැත්තම් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. එතකොට ඔයාලගේ සේෆ් එකට හොඳයි. නැත්තම් ඔයාලා මේක දාගන්න. එතකොට නැත්තම් දැම්ම දාගත්ත නැත්තම් මේ username එක වෙන කෙනෙක් පාවිච්චි කරොත් ඔයාලට දාගන්න බැරි වෙන හින්දා එහෙනම් අපි බලමු username එකට ඔයාලට WhatsApp එක අප්ඩේට් කරන්න නැත්තම් ඒක අප්ඩේට් එක එන්නේ. ඉතින් මුලින්ම අප්ඩේට් කරන්න WhatsApp එක. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන setting icon එකක් තියෙනවා. තිත් තුනක් එන්නේ ක්ලික් කරන්න. ක්ලික් කරලා setting file එකට එන්න ඔයාලගේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට පේනවා ඉතින් username කියලා තියෙනවා. මේ තියෙන්නේ username එක. එන්නේ එක අපි ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන create a username කියලා. ඒක අපි ක්ලික් කරගන්න. හරි. දැන් ඔයාගේ නම දාගන්න මුලින්ම ඉතින් මම දාගන්න Dinovax කියලා. බලමු අපි නම තියනවාද කියලා වැරදුනා. මගේ නම කාටවත් නෑ මම හිතන විදියට. හරි බලමු. දැක්කද මගේ username එක කවුරුත් පාවිච්චි කරලා නෑ තාම. ඉතින් ඔයාලා username එකක් භාවිතයට දාමු අපි දැන් තිසර කියලා දාමු බලන්න. ඒක දාන්න බෑ කට්ටිය දාලා තියෙන්නේ. එතකොට ඔයාලා කරන්න ඔයාලගේ නම ගහලා මෙහෙම නම ගහලා හරි ගියේ නැත්නම් ඔයා නම්බර් එකක් දාන්න මෙහෙම 1 2 3 එහෙම. එතකොට හරියනවා. හරිද? ඊට පස්සේ save දෙන්න. හරි done කියන එක ඔබන්නේ යාළුවනේ. ඊට පස්සේ ඔයාලා username එක ready වෙනවා. ඊට පස්සේ ඔයාලට දැන් පුළුවන් username එක කියන්නේ ඔයා keyboard එක කියන්නේ ඔයාට වෙන එක password එකක් දාන්න. ඒ කියන්නේ ඔයාට ඔයා කැමති අයට විතරක් message කරන්න පුළුවන් විදිහට ඔයාට හදාගන්න පුළුවන් යාළුවනේ. එහෙම හදාගන්නත් පුළුවන්. නැත්තම් ඕනි කෙනෙක් message කරන්නත් පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් කට්ටිය බයයි හින්දා අපි තනියෙන් හදන්න පුළුවන් විදිහක් මම කියන්නම්. ඉතින් ඔයාලට වෙනවා ඉතින් මෙන්න මෙතන contract my by username කියලා. ඒකේ people who know my key කියලා දාන්න. මෙන්න මේ key එක තියෙන්න ඕනේ ඔයාට message කරන්න කාට හරි. එන්නේ එක save දෙන්න. හරි. ඔන්න ඔයගොල්ලෝ මම අද ගෙන වීඩියෝ ගාලා. ඉතින් වීඩියෝ එකේ ප්‍රයෝජනයක් ගත්තා නම් වීඩියෝ like කරලා subscribe කරලා bell icon එකත් all කරලා තියන්න. ඉතින් අද මම කතා කරේ username update එක. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙනකම් මම අදට එනවා මම Dinovax Technic. Dinovax Technic.